රාශියක්. මේ එළමෙන ග්‍රහයෝගයට අනුව සූර්ය වංශයේ ඊටම ප්‍රබල දරු උපතක් සිදුවනවා. පුර 15ක තිතියල දිනක සිකුරු මීන රාශිගත වී පුනාවස නැකත උදාවන විට එම සුබ මුහුර්තය මහා පුරුෂයෙකු මේ පොළොව තලයේ මත පහළ වෙනවා. එතුමා ශාක්‍ය වංශය බබලවනවා. අපගේ ප්‍රාර්ථනාව සඵල වෙන බවයි එතුමා පවසා ඇත්තේ. මට අවශ්‍ය ශාක්‍ය වංශය බබලවන පින්වත් පුත්‍ර රත්නයක් මායා. ඔබේ අරමුණ දෙන කිට්ටු වේවි. දැන් ප්‍රමාණවත්. ඕනෑම අරමුණක් ඉටුවීමට ඊට සරිලන කාලයේ පැමිණිය යුතුයි ස්වාමීනි. සැබෑවට ඔබ ජයපෙනුලලි කියා ස්වාමීනි. නොවැටහෙන කරුණක් දේවිය. මහරජතුමා ජයපෙනුලෙන් නොවැඩියේ කිසියම් සිත්තෙවුලකින්ද? එතුමාගේ සිත්තෙවුල තව නොබෝ දිනකින් මසහන්සෙන් දේවි. මායට පමණයි එය කළ හැක්කේ. බ්‍රාහ්මණ ඇදුරන් පවසන අනාවැකිවලට අනුව ඇයට පමණයි එවැනි උතුම් භාග්‍යයක් හිමි. බෝධිසත්වයෝ උතුම් සුදු ඇත් වෙසක්ගෙන එයින් නුදුරු ඇති රන් මුවා පර්වතයෙන් දැස එයින් රිදී පර්වතයට නැගී උතුරු දෙසින් අවුත් රිදී දමක් වැනි වූ සොඬින් සුදු පියුමක් ගෙන කුංචනාද කොට රම් විමනකට පිවිස දේවිය හුන් යහන වට තුන් වටයක් ප්‍රදක්ෂිනා කොට දකුණු ඇලයෙන් දේවියගේ කුසට ඇතුළු වූහ. එකිනෙහිම බෝසතුන්ගේ පිළිසිඳ ගැනීම සිදු විය.